හායි එවරිවන් අපි අද යන්න හදන්නේ අනුරාධපුර අටමස්ථාන වන්දනා කරන්න. ඉතින් මම මේ විදිහට සුදු පාට ඇඳුමක් ඇඳගෙන අවශ්‍ය අඩුමුකුඩුම ටිකත් අරගෙන ගමන පටන් ගන්නයි යන්නේ. අපි ගෙදරින් උදේ 5:50ට පමණ පිටත් වුණා. අපි මාතලේ ඉඳන් යන නිසා ඉස්සෙල්ලාම දඹුල්ලට ගිහින් යාපනයේ පාරට දාලා තමයි අපි යන්න ඕනි. අනුරාධපුරයට යනකොට පුළුවන් තරම් උදේම වාලා යන්න අමතක කරන්න එපා. අනුරාධපුරේ පාරේ යනකොට තිරප්පනේ හරියේදී අපි දැක්කා මල් විකුණන නැන්ද කෙනෙක්. මෙතන ඔලු මල් 15ක්ම රුපියල් 100යි. සහ නිල්මානිල් මල් 10ක්ම රුපියල් 100යි. ඉතින් අපි මෙතනින් මල් මිලදී ගත්තා. ඉතින් ඔයාලත් මේ වගේ තැනක් හම්බුනොත් මල් මිලදී ගන්න අමතක කරන්න එපා. අපි ගෙදරින් උදේම පිටත් වුණ නිසා බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ නැහැ. ඉතින් අපි ගල්කුළුම කියන නගරයේදී මෙන්න මේ වගේ ලස්සන තැනක් වාහනේ නතර කරලා බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඔන්න ඔය විදිහට අපි හිමින් හිමින් අනුරාධපුර නගරයට ළඟා වුණා. අපි අනුරාධපුරයට පළමුවෙන්ම රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න තෝරගත්තා. රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද්දක්. අපි ගියේ වෙසක් පොය දවසක නිසා විශාල පිරිසක් රුවන්වැලි මහා සෑය රජුන් වන්දනා කරන්න ඇවිත් හිටියා. ඔයාලත් රුවන්වැලි මහා සෑය වන්දනා කරද්දී කිරි ආහාර, මුසුපෑන් වගේ දේවල් අරගෙන යන්න. රුවන්වැලි මහා සෑය වන්දනා කරද්දී නැගෙනහිර දොරටුවෙන් ඇතුල් වෙලා දක්ෂිණාවර්තව චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරගන්න ඔයාලට පුළුවන්. ඔයාලා ගෙනාපු මල් සහ අනිකුත් පූජා භාණ්ඩ මෙම මල් ආසනවල තියලා වැඳ පුදා ගන්න ඔයාලට පුළුවන්. පූජා භූමියක් වන්දනා කරන්න යද්දී සිත් පිරිසුදුව තබාගෙන වන්දනා කරන්නත් අමතක කරන්න එපා. රුවන්වැලි මහා සෑය වන්දනා කර ගැනීමෙන් පසුව නැගෙනහිර දොරටුවෙන් එළියට ඇවිත් දකුණු අත පැත්තට ගමන් කරද්දී ඔයාලට දැක ගන්න පුළුවන් ශ්‍රී මා බෝධීන් වහන්සේ. ශ්‍රී මා බෝධීන් වහන්සේ උඩමළුවේදී සහ පහත වැලිමළුවේදී ඔයාලට වන්දනාමාන කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනාමාන කරගත්තා. ශ්‍රී මා බෝධීන් වහන්සේට යන අතරතුරදී ඔයාලට දැක ගන්න පුළුවන් තවත් ප්‍රධාන ස්ථානයක් තමයි ලෝවා මහා ප්‍රාසාදය කියන්නේ. මෙය අතීතයේදී මහල් 7කින් සමන්විතයි කියලා පුරාවිද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. ඒ අසලම ඔයාලට දැක ගන්න පුළුවන් තවත් දෙයක් තමයි රන්සිමාලකය. මෙය අතීතයේදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන පූජා ස්ථාන දෙක වන්දනා කර ගැනීමෙන් අනතුරුව අපි ගියා අභයගිරි ස්තූපය වන්දනා කරන්න. අභයගිරි ස්තූපය වන්දනා කර ගැනීමට යාමේදී අපිට හමු වෙනවා මෙන්න මේ වගේ විශාල ළිඳක්. වතුර ගැලුම් විශාල ප්‍රමාණයක් තබා ගැනීමට මෙම ළිඳට හැකියාවක් තියෙනවා. අභයගිරි ස්තූපයට අතීතයේදී රාජ්‍ය පාලනය කළ වළගම්බා රජු විසින් ඉදිකරලා තියෙනවා. ඒ වගේම තමයි ගජබාහු, චිත්තසේන, සිව්වන කාශ්‍යප, තුන්වන මහා පරාක්‍රමබාහු යන රජවරුන් විසින් මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට අද යන්න පුළුවන් වුණේ ස්ථාන 4කට විතරයි. ඉන්පසු අපි දවල්ට කාලා පසු එද්දී හම්බ වෙනවා නාචදූ වැව. අපි නාචදූ වැවෙන් නාලා ගමන් විඩාව නිවා ගත්තා. ඒ වගේම තමයි මේට ඇතුල් වීමේදී රුපියල් 100ක ටිකට් එකක් අය කරනවා. නාචදූ වැවෙන් නාන්න ඔයාලට ඕනි නම් ප්‍රධාන පාරෙන් ඇතුළට මීටර 100ක් පමණ එන්න ඕනි. වැවේ ඩෑම් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ගමන අවසන් කරලා පිටත් වුණා. නාලා හැම බඩගිනි නිසා අපි පැණි බඩිරුක කන්නත් අමතක කරේ නැහැ. මරදංකඩවල හන්දියේදී අපිට හමු වුණා පැණි බඩිරුක කඩයක්. එකක් රුපියල් 100 ගානේ මෙන්න මේ විදිහට අපි පැණි බඩිරුකක් හැම කාලා අපගේ ගමන අවසන් කරා.